ඔන්න වැස්සි නෑම්බකට ගැහුවා මේ වීඩියෝක් කරන්න යන්න කියලා හදන්නේ. අද යන්නේ උල්කාපාත වැඩිච්ච තැනකට. ලොකු මාත් ඉන්නවා. ලොකු මාත් එක්ක යන් ගිහිල්ලා බලමු නේ. ඔව් ගිහලා බලමු. යා. හරි ලස්සනයි එතන නේ. ඔව් මේම ලස්සන. අපි යන්නේ මේ බීච් එක පැත්තට ඉතින්. උතන මේ උල්කාපාත එහෙම වැඩිලා තියෙන්නේ මේ එතන මාරම ලස්සන තැනක් නේ. ලස්සන තැනක්. අපි ගිහිල්ලා බලමු. ගිහිල්ලා බලමු යා. සමහර අය දන්නවද? සමහර අය කියලා තියෙනවා අපි කිව්වේ නැතුව. ඔය අපේ පළාතේ ලස්සන තැනක් මේ අපි ගිහිල්ලා බලමු. දැන් මෙතන පාට හරියට තමයි යන්නේ. දැන් පොඩ්ඩක් මහන්සියිනේ. මහන්සි පොඩ්ඩක් නේ ගොඩක්. ගොඩක් මහන්සි. දැන් යනකම් මේක බලලා ගිහිල්ලා ලකුණා එළදෙනත් මේ මම අර කොට කරලා බැන්දේ. අර මේ වතුරක් තිබහ ඇති දැන්. වතුරක් දෙන්න. දැන් පොඩ අවු යන්නේ පිටියනේ දැන් සෙට් වෙන්නේ නේ. හරි ලස්සනයි. පේනවනේ. හරිම ලස්සන තැන. ඔය ඉතින් මේ හැටියටත් ඉතින් උල්කාපාත වැටිලා. පේනවනේ ගස් කොළන් නැහැ රතු පොළව තියෙන. ඒ අවුරුදු කීයක් ඉඳ සිස්සේද මේ ගස් හදෙන්නේ නැත්තේ නේ? ඔව්. ඒ කියන්නේ පිච්චිලා තියෙනනේ. පොළොව යට නම් පිච්චිලා තියෙනනේ. ලස්සනයි. ඈත එක්කෙනෙක් යනවා. බෝලිකු වැටේ අරන් ඇවිල්ලා පොඩි උන් ටිකක් මැච්චක් ගන්න. කියලා වැදන්නේ පිටෙන් තියෙන ඕන. ආදාන දෙයක් නැහැ නේ. ඔව් සුදුසු ලස්සනයි. සෙල්ලම් කරන්න ඉන්න ඕනේ ඇත්තට. එයා උල්කාපාතේ නෑ මිනිස්සුත් මිනිස්සුන්ගේ යටකට කරලා තියෙන්නේ. ඔව් පිටින් ආල්විලා යා. යායට පිටන දින තරපුලක් නෑ. කාන්තාර යනෝගේ දැනෝනේ. කාන්තාර යනෝගේ පොලේ හැදෙන්නේ. යන්තර පොලේ නිකන්. ආතන එකක් නියහල. විචලනේ ආගේ. රගයිලේ. අක්කර 100කටත් වැඩිය තියෙනවා මං හිතන්නේ. නේ? සතුටුවත් නා අක්කර 100කට වැඩි. යා හරිද නේ? තව යන්න තියෙන්නේ.
ගොඩක් යන දිය. දැන් ආවා. යන දිය. අර ආත බල්ලෙක් ඉන්නවනේ. මේ අතර ගහනක් ඉතින් මේ ගහක් කොලක් කරන්න උල්කාපාතයක් කියන කොහොමද කියලා හිතා ගන්න පුළුවන් නේ. ඒ බල්ලත් එනවා මේ පැත්තට. අපි දැකලාද කොහෙද? කිසි බලද නැරුවා. අර කන් හැම නිකන් අමුතුයි දිව ඇදිලා තියෙන්නේ අලුවා. හොඳ පිස්සු වලේ දැන් ඈ අපේ තනියට මොකක් කර කුණක් කාලා දිනවක. ඔව් මොකක් කර මැරෙලා මේ කුණු කඳකුත් වෙනවා. කී ළඟ වගේ දැන් මේ වැඩි මුට්ටි පේන්නේ නැතට. අක්කර සීයේ ලොව්වා මේ තනි කර නේ. කියක් අතුරට සෑ කර ගන්න. ගානන්නේ 500 ගා. කාන්තාරයක්ම තමයි නේ. නියම ගන්න. කක් බලන්න. ඒ ඔබේ හැත. දැන් අපි මේ අපි යන්න අර වැඩි මුට්ටි. දැන් අපි මේ දැන් මේ එනවා අර වැඩි කුට්ටිය ළඟ වගේදී. යනවා ඉවරයක් නැහැ. හැබැයි ලස්සනයි නේ. ලස්සන. උල්කාපාත වැටිලා. තවත් පිටේ නැතිය. ඈ? තවත් පිටේ නැතිය. ඔය යනවා ඉවරයක් නැහැ. මෙන්න මේ අස්සට ගියාන හේවනයි. ඇත්තටම මේ ගස් කොළන් ලොකු ගස් කොළන් තියෙන හැටි මේ උල්කාපාත වැටෙන කලින් නේ. තියෙන්නේ නැති පළු වීර. ඒ වගේ ගස් තියෙන්නේ නැති නේ. තියෙන්නේ නැති නේ. ඒ කාලේ ඔව්. නන්දන් මාත් එක්ක මං ඇවිත් තියෙනවා මේ. නන්දමලද? නන්දා. නන්දයි නෑනයි ටිකක් එක්ක ඇවිත් තියෙනවා. කරේනවා නේ. ඔව් එනවා ටිකක්. මම ආයෙක දෙදහරයක් ඒ කාලේ එනවා. දැන් එන්නේ නැහැ. දැන් හදිස්සියෙන් එන්නවා. බයිසිකලෙන් එන්නේ. දැන් හදිස්සියෙන් ටිකක් එක්ක ඇවිත් මම දාලා යනවා. නන්දට කියනවා. දැන් දැනතෝ මේ යාළුවා කිව්වා ආයෙ දාන්න කියලා. මේ තමයි ඉතින් උස්සන්ගොඩ. මෙතන තමයි අපි ආවේ. ලස්සන බීච් එකක් මේ ඔයත් ඇවිල්ලා ඇති. මේ උල්කාපාත වැටලා තමයි මේ
පොළොව රතු වෙලා තියෙන්නේ. පොළොව පිච්චිලා. පිච්චිලා සතු වෙනවා. අඩි ගානක් යන බඹ ගානක් මේක පොළොව යටට පිච්චිලා තියෙනවා. හරි ලස්සන වැත්තක් අපි ගිහින් බලමු වටේ රවුම. බලන්නකෝ මේ ගල් කැඩිච්ච හැටි. අනේ මේ හරතම වෙන්නේ මේ ගල් කැඩිලා තියෙන්නේ නේ. ගල වැදිලා කැඩිලා හෙදිලා ගිහිල්ලා තියෙනවා. මේ මුහුදු වතුරට මේ ගල් දිරනවා. මේ කළු ගල් තමයි තියෙන්නේ. අලු ගල් තියෙන්නේ. දිරලා මේ ලුණුනේ ලුණු වලට දිරනවා. මේ නලක් වෙලා ගන්න. එහෙමයි. ඒක තමයි කැඩෙන්නේ දිය වෙන්නේ. ඔව්. අර පැත්තට යන්නේ. යා. බුලත් පිටක් කාලම යන්නේ. හා. කාලේ. අපි බුලත් පිටක් කාලා යන්නේ කියන නේද පොඩ්ඩක්. බුලත් පිටක් කාලම යන්න. හරි ලස්සනයි. දෙදරනවා වගේ. මොනවද ගායෝ ගල්? මේවා බෝරු ගල්. මේවා මොකද පාවෙන ගල්. යා එමේ. තලට ඇවිල්ලා තියෙන්නේ. යන ගානකොට උඩට නෙමෙයි. අරයි එනවා. ලොකු මාම මේවට කියන්නේ බොරු ගල් කියලා. මේ බර නැහැ මේවා. බර අඩු මම නම් කියන්නේ මේ මුහුදු මල් වගේ જાති මුහුදු මල් වගේ තමයි මේකට කියන්නේ මුහුදු මල් වලින් හදන ඒ වගේ. බර නැහැ. ඒකේ බර නැහැ මේක. මෙයාරි කොහොමද මේ? අද ලස්සනයි. කලින් රෑන ඉන්නෝනේ. ඔව් මක්ම බලව. ඇලිලා තියෙන්නේ නේ. ඔය මේ බොත්තම් වගේ. කන දින උන්ද? කන දිනවනේ. ඒක යාළුවෙක් ආවා. පොඩක් උත් වෙන්න නෝ. මොකද්ද මන් දන්නේ කියනවා අපිට. යන්න එපයි කියලා කියනවා දන්නේ නැහැ මූලයිකට. ඌ යකන නගින්න නෝනේ. අපි උඩට නගින්නත් එපා දැන් යන්නේ උඩට. යා. කට්ටිය නානවත් එක්ක. හැබැයි මේ හරිය නාන්න නම් මම හිතන්නේ ඇත්ත හොඳයි කියලා මේ මුහුත තියෙන යටට. මේ හරිය නෑවට මේ පල්ලෙහාට ඇද ගැනීමේ ප්‍රවණතාවය වැඩි නේ. ඒ ගැස්ම වැඩි. ගැස්ම වැඩි. රතු වෙලා තියෙන. ඔයද? පොළොවම රතු ගල් රතු පාට. සෑහෙන උල්කාපාත ඇදලා තියෙනවා නේ. ඔය පොඩි ගල් ඔක්කොම රතු පාට වෙලා තියෙනවා. පසුත් රතු පාට වෙලා. උල්කාපාත ඇදලා මේ ගල් පවා රතු පාට වෙලා තියෙනවා. තේරෙනවනේ? මේ ගල් රතු පාටයි. ලෝකව හරිය යනවා යන් ඒ පැත්ත. ගල්ලා පරණ. ඕ මොහොදුක. දැන් අපි යන්න හදන්නේ. කොහේනෝ සම්පූර්ණ උල්කාපාතයක් තමයි මේ රතු වෙලා තියෙන්නේ. දැන් උඩට යන්න ඕනේ. යා. මෙතනින් තමයි මේ උඩට යන්න තියෙන්නේ.
Iya, apa? Apa ini tadinya? Ini උල්කාපාත වැඩිලා මේ පිච්චිලා රතු වෙලා තියෙන ඉතින්. හැබැයි මේ ඉල්ලමක් වගේ තියෙන ආයි තනි කර. Disang hei udah පරිස්සමට යන්න. Iya මං එන්න. මෙතෙන්ට ආවම මේ වටේම මුහුද තියෙන. ගොඩක් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලාත් ඇති. එතන තමයි මේ උස්සන් ගොඩ ගියා. අර හරියට නම් හොඳට මුල් කාපාත වැඩිලා කොහෙද පිච්චිලා ගිහලා තියන්නේ. ඒ හරි. මොනේද? ඉස්සංගොඩට ආවා මේ මෙලත් අපේ පැත්තේ තියෙන ලස්සන පිච්චා. මේ කට්ටිය ආන්නේ. හරි හේවනයි නේ. නැවතිලා ඉන්න තෑම් ගන්න. මේ පැත්ත නම් තියෙන පොඩි ලඳු කැලෑ ටිකක් නේ. ලඳු කැලෑ පතොක් තියෙනවා. ඕව තමයි තියෙන්නේ. කටු ගස්. අර පොඩ්ඩක් ඉතින් වටේ පිටේ බලලා එමු. මේ පොළව තනි කර මේ තියෙන රතු වෙලා මේ උල්කාපාත ඉඳ පිච්චිලා තියෙන මේ පොළව පේනවනේ රතු පාට. ඒ කියන්නේ සෑහෙන උල්කාපාත වැටිලා තියෙනවා. මේ හරිය මේ රතු පිච්චිලාම ගිහලා පොළවනේ. පිච්චිලාම ගිහින් රතු පාස් වෙලා. උල්කාපාත වැටිලා ඉතින්. ඈ උල්කාපාත ගොඩාක් වර්ෂා වගේ වැටි. ගල් පිටින්ම අමුදොම් පාටක් කරන් තියෙන්නේ. පිච්චිලා නිසා ගස් හැදෙන්නේ. රතු පාටයි. උත්තර පොළොව පිච්චිලා කියන්නේ උතරම පිච්චිලා. ඒක ඉන්නේ. මේක නම් ඉතින් වටේ යන්න ඉවරයක් නැහැ. මේ ටිකක් ගිහිල්ලමු. ඔව්. ජීව කෙලවරක් නැහැ නේ මුහුද වටේ. ලොකුම පිච්චිලා කියන්නේ මේ කොයි කාලේ නම් මේ පිච්චිච්ච හරියන්නේ නැත්නේ. හේදිලාවක රතු පාට යන්නේ නැහැ කොච්චර. පොළොවේ යට නම් පිච්චිලා තියෙන්නේ. පොළොව අඩි ගානක් පිච්චිලා. ආ. මේ තල්කවා පේන්න තියෙන තීන් හිද්දයි. මගලක් නෙ හිද්දයි. තමයි කිනිලා කියන්නේ. කොයිද කට්ටියාම මේ ගිනි වල ගහලා පොඩි රැට එහෙම විනෝද වෙනවා නේ. අර වෙන කට්ටිය නානවා. මම මෙතෙන්ට ආවේ මේ රතු මේ පස් තියෙන හැටි පෙන්නන්න. ඒ කියන්නේ අකුණු ගහලා පිච්චිලා මේ පේනවනේ ඉතින්. නේ? කොච්චර මේ අතුලට පිච්චිලාද කියලා බලා ගන්න පුළුවන් මේ මෙහෙම බැලුවා. ගල් උණු වෙන්නම සමහර දැන් පිච්චිලා තියෙනවා නේ. හරි.
මෙන්න උල්කාපාත වැටුණා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අඩි ගාණක් යටද මේ පිච්චිලා. ඉස්සංගොඩ බීච් එක නම් හරිම ලස්සනයි. එනකින් මේ අපි පොඩ්ඩක් ඉඳලා යන්න හැදුවා මේ වටේම පොඩ්ඩක් ඇවිද්දා. හරි මහා මෙතන මේ හවසට තමයි ඇවිල්ලා ඉන්න ඕන. හරිම ලස්සනයි හවසට එන්න ඕන. අවසට ආව නම් හරි. අපි මාස්ටර් කරා. නව ගොඩක් කරයි. අපි අර පැත්තට යන්න. අපි බලාගෙන මොම් මෙයා. ඕ මන්න ඉඳන් මෙන්න. අද ලැටිනම් වත්තේ මේ කාන්දු වෙලා ගිහිල්ලා වගේ තමයි මම හිතන්නේ. මොනනම් කියලා මේ උල්කාපාත වෙන්න සමහර විට මෙහෙම වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එහෙමත් පුළුවන්. දැන් මේ ටික නම් මෙහෙම දැත්තේ. ඔරල වැඩි වෙලා කාන්දු වෙලා මොකක් හරි ඇස්සේ. ඉතින් වටේම යනවා මේ පොඩ්ඩක් ඔයාලට පෙන්න. ආපු නැති ඇත්තට උස්සක් වලට. අවිදිනව නම් ඉතින් ගොඩාක් තියෙන මේක යන්න නේ හරියටම යන්න පුළුවන්. ඉතිනෝ නම් ඉතින් අද දවසේ ඒට සතියක් විතර ඇවිදින්නේ. ඔව්. අපි වීඩියෝ මෙතන ඉවර කරමු නේ. ඔව්. ආ වීඩියෝ ගමු. හරි ලස්සනයි. පොඩක් කට්ටිය නම් ඇවිල්ලා ඇත්තේ. ඒගොල්ලෝ අපි පෙළ ලස්සනින්.